IT for all YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද Google Sheet පාඨමාලාවේ අපි කරගෙන යන tutorials Google Sheet සම්බන්ධ කරන tutorials වල දෙවන පාඩම තමයි ඔබ සම්බන්ධ වෙන්නේ. දැන් මීට කලින් තිබ්බ පළවෙනි වීඩියෝ එකේදී Google Sheet කියන්නේ මොකක්ද? ඒකේ භාවිතාව ගැන තා සරලව විස්තරාත්මක පැහැදිලි කිරීමක් නැතුව මම ඔබට පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම අපි කොහොමද Google Sheet එක පහසුවෙන්ම ඕපන් කරගන්නේ කියන එක බොහොම සරලව පැහැදිලි කරා. දැන් Google Sheet එක ඕපන් කරාට පස්සේ ඔයාලට දකින්න පුළුවන් මෙන්න මේ තිරේ තියෙන විදිහේ ඉන්ටර්ෆේස් එකක්. ඒතර මේක හරහා තමයි අපේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. එහෙමනම් අද අපි මූලිකව සලකා බලනවා මේ Google Sheet එකේ අපිට දකින්න පුළුවන් අන්තර්ගතය. කොහොමද ඒක වැඩ කරන්නේ කියන එකට අදාළව මූලිකම මේකේ සැකස්ම ගැන අවබෝධයක් ලබා ගන්න. ඇත්තටම මේ Google spreadsheet එක මේ ඔබට මේ තිරේ දිස් වෙන මේක Excel sheet එකකට අතිශයින් සමානයි. ඉතින් Excel උත් එක්ක වැඩ කරලා තියෙන කට්ටියට මේක හුඟක් ෆැමිලියර් වෙයි. ඒ වගේම ඒ ගැන Excel ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුට උනත් ඉතා පහසුවෙන් මේ ඉන්ටර්ෆේස් එක තේරුම් ගන්න පුළුවන්. එහෙනම් අද මූලිකව මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ Google Sheet එකේ ඉන්ටර්ෆේස් එක සම්බන්ධ දේවල්. මේ වීඩියෝ එකෙන්. එතකොට ඔයගොල්ලන් ඉස්සෙල්ලාම පේනවා මේ ස්ප්‍රෙඩ්ෂීට් එකේ මේ ඕපන් කරපු Google Sheet එකේ මුලින්ම තියෙනවා untitled spreadsheet කියලා වැටිලා. හරි. එතන මෙන්න මේ untitled spreadsheet කියලා මම මේ mouse එක ගෙනියන්නේ. අන්න එතන අපිට පුළුවන් මූලිකවම අපේ Google Sheet එකට අවශ්‍ය නමක් දෙන්න. ඔයා කරන වැඩේට අදාළ නමක් දෙන්න පුළුවන් මෙන්න මේ කොටසින්. ඒකට කරන්න තියෙන්නේ ඔයා ඒක උඩ mouse point එක තියන්න. තිබ්බා මෙන්න මේ වගේ cursor එක blink වෙයි. ඒත් අපිට පුළුවන් ඒක කොහොම select කරලා delete කරලා අපිට අවශ්‍ය නමක් දෙන්න. මම දෙනවා learning Google Sheet කියලා මට දැනට ඔය වගේ නමක්. ඔයා කැමති නමක් දෙන්න පුළුවන්. ඔයාගේ Google Sheet එකට ඔබ කැමති නමක්. හරි. එතකොට අපේ cursor කෙලින් තිබ්බට පස්සේ යන්න learning Google Sheet කියන එක විදිහට නම වෙනස් වුණා. ඒ වගේ වෙන මෙතන මේ icon එකෙන් ඒ වෙනස auto save වුණා ඔයාගේ Google Drive එකට. ඔයා Google Drive එකට save වුණා. ඔයාගේ Google account එක හදලා තියෙන Google මේ Drive එකට save වුණා. ඔයාගේ මේ අලුත් Google Sheet එකේ අලුත් නම. ඊට පස්සේ මෙන්න මෙතනින් පුළුවන් අපට ඔයාගේ Google Sheet එක ඔයාගේ Google Drive එකේ කැමති තැනකට අරගෙන යන්න. කැමති folder එකකට අරගෙන යන්න පුළුවන් මේ ඔයාගේ Google Sheet එක. හරි. ඒ වගේම මෙතන අපිට විශේෂයෙන් මේක මාක් කරලා තියාගන්න පුළුවන් මේ star icon එක ක්ලික් කරලා මෙන්න මෙතනින් bookmark එකක් විදිහට මේක star mark එක උඩ ක්ලික් කරලා. හරි. ඊට අමතරව මෙතන ඔයා වැඩ කරන Google account එකයි ඒකේ නමයි මෙතන මූලික ඔයාගේ Google account එකේ නමයි ඔයාගේ email address එකයි පෙන්නනවා. අසිබෙන්න මේ දේවල් තියෙනවා මේ Google Sheet එක share කරන්න අනික් කට්ටිය අතරේ මේ option එක තියෙන්නේ. ඒ වගේ නම් පස්ව කතා කරමු. ඊළඟට මෙතන menu bar එක තියෙනවා. මේ file, edit, view, insert, format, data, tools, extensions, help කියන menu bar එක මෙතන තියෙනවා. මේකේ තවත් drop down menus තියෙනවා මෙන්න මේ වාගේ. ඒවත් අපි ඉස්සරහට එකින් එක කතා කරමු. දැනට මම මූලික හැඳින්වීමක් විතරයි කරන්නේ. ඔන්න ඔය ආකාරයෙන් අපිට තියෙනවා menu bar එක. ඊට පස්සේ අපට හම්බ වෙනවා මෙන්න මේ කොටසෙන් මේ icons ටිකක් තියෙන්නේ. ඒකට අපි කියනවා quick access toolbar කියලා.
ඒකේ විවිධ ටූල්ස් තියෙන අපේ වැඩ කටයුතු කරගෙන යන්න අවශ්‍ය වෙන ටූල්ස් වර්ග තමයි එතන තියෙන්නේ. ඊට මෙන්න මෙතන තියෙනවා අපේ ෆන්ක්ෂන්ස් බාර් එක. මෙතන අපිට පුළුවන් මේ විවිධ ෆන්ක්ෂන්ස් අපට දෙන්න අපේ වැඩ කරගෙන යන්න. මෙන්න මේ විදිහට අපිට මේ ටයිප් කර හැකි විවිධ ෆන්ක්ෂන්ස් මේ ෆන්ක්ෂන් බාර් එකේ. හරි. ඒ වගේම අපි දන්නවා මේ පල්ලෙහාට මේ A B C D E කියලා මේ තියෙනව නේද? ඒවට අපි කියනවා Excel වල වගේම columns කියලා. මේ පැත්තේ තියෙනවනේ මේ 1 2 3 4 5 6 7 මේ තියෙන මේවට අපි කියනවා rows කියලා. එහෙනම් පහළට තියෙනවා columns, හරහාට තියෙනවා rows. එතකොට අපිට මේ කොටු සලකුණකට අපි කියනවා cell එකක් කියලා. මෙන්න මේ කොටු සලකුණට අපි කියනවා cell එකක් කියලා. අපි Excel වලත් cell කියලා මේ පාවිච්චි කරන්නේ. ඒතර Google Sheet වලත් මේක cells කියලා තමයි භාවිතා වෙන්නේ. මේකට කියනවා අපි cell එකක් කියලා. ඒතර අපිට මේ cell එක අඳුනා ගන්න අවශ්‍ය identity එකක් තියෙනවා. ඒ කියන්නේ cell එක හඳුනා ගන්න විදිහක් තියෙනවා. අපි මේ cursor එක තිබ්බ මේ cell එක අපට හඳුන්වන්න පුළුවන් B2 cell කියලා. ඒකට හේතුව මේ B කියන column එකේ දෙවෙනි row එකේ තමයි මේ cell එකේ තියෙන්නේ. ඒකට cell address එක තමයි B2 කියන එක. මෙන්න මෙතන මේ name box එකේ මෙතන අපිට name box එකක් මේ combo box එකකුත් එක තියෙන්නේ. මෙන්න මේ name box එකේ අපිට පෙන්නනවා අපි cell point එක තියෙන cell එකේ reference එක. cell name එක වෙයි. මෙහි තිබ්බොත් මේක D5 cell එක. මෙතන තිබ්බොත් එහෙම මේක K11 cell එක. අපිට පහසුවෙන් මෙන්න මේ name box එක දිහා බලලා අපිට පුළුවන් cell එකේ identity එක cell එකේ name එක කියන්න. හරි? එතකොට අපිට සාමාන්‍ය විදිහට mouse point එක තියලා මොකද drag කරලා පුළුවන් cell range එකක්ම select කරගන්න. එතකොට cell range එකේ නම එතන වැටෙනවා. ඒ එක cell එකේ ඉඳලා G15 cell එකට තමයි cell select කරලා තියෙන්නේ ඔන්න ඔය විදිහට. හරි. ඊට අමතරව ඔයාට Google Sheet එකක් open කරනකොටම default එක sheet එකක් ඉබේම open වෙලා තියෙනවා. ඔයාට තව අමතර sheet එකතු කර ගන්න ඕන නම් මෙන්න මෙතන තියෙන ධන ලකුණක් ඒක උඩට ගියාම පේනවා add sheet කියලා. ඒකට උඩ ක්ලික් කරලා ඔයාට මේ වගේ තව sheets add කරගන්න පුළුවන්. ඒ වගේම මේ add කරපු sheet එක උඩ right click කරලා අපිට පුළුවන් ඒක delete කරගන්න මෙන්න මේ විදිහට. හරි. ඒ වගේම මේ sheet එක අපිට අපේ නමකින් rename කරගන්නත් පුළුවන්. දැන් මේ sheet 1 කියන එක වෙනුවට අපිට පුළුවන් ඒක උඩ right click කරලා මේ rename කියන එක උඩ ක්ලික් කරලා අපිට පුළුවන් අපට අවශ්‍ය නමක් මේ sheet එකට දෙන්න. ඊළඟට දෙවෙනි sheet එකත් rename කරගන්න ඕන අර වගේම right click කරලා rename ගිහිල්ලා අපිට පුළුවන් මේ විදිහට කැමති නමක් ඒ sheets වලට දෙන්න. ඒ වගේ මේ වගේ තව වැඩ තියෙනවා. මේ delete කරන්න duplicate කරන්න sheet එක new spreadsheet එකට copy කරන්න හෝ තියෙන එකට copy කරන්න rename කරගන්න. ඊට පස්සේ මෙතන මේ අපේ sheet එක යටින් highlight වෙන color එක වෙනස් කරගන්න මේ විදිහට. එතකොට sheet එක protect කරන්න අවශ්‍ය දේවල් sheet hide කරන්න ඕන මේ sheet එක මේ move කරන්න right left ඒ වගේ ලොකු වැඩ කොටසක් තියෙනවා ඉගෙන ගන්න. ඉතින් ලොකු වැඩ කරගන්න පුළුවන්. ඉතින් අපි ඔන්න ඔය විදිහට තමයි මූලිකව ඊටම සරලව පැහැදිලි කරනවා නම් මේ Google Sheet එකක මූලික සැකැස්ම තියෙන්නේ. එතකොට මේ ටික පිළිබඳ මූලික අවබෝධය ඊටමත් වැදගත් වෙනවා Google Sheets වල ඉදිරියට වැඩ කටයුතු කරගෙන යද්දී. එhmenan මම හිතනවා අද සාකච්ඡා කරපු ටික ඔබට ඊටමත් පැහැදිලි ඇති කියලා. මේකේ නොපැහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම පැහැදිලි කරන්නම්. මේ ඔබට පැහැදිලි කරගන්න ඕනේ දැනගෙන කමෙන්ට් එකක් දාන්න නොපැහැදිලි තැනක්. හරි. අදට එහෙනම් ඔය ටික තමයි මම සාකච්ඡා කරන්නේ ඔබට මේ වීඩියෝ එකත් එක්ක. එහෙමනම් අමතක නොකර මේ IT for all YouTube channel එක subscribe කරන්න. ඒ වගේම
ෂෙයා කරන්න, ලයික් කරන්න. තවත් මේ වාගේ වීඩියෝ ලෙසන්ස් ලබා ගන්න. එහෙනම් ඊළඟට 3 වෙනි වීඩියෝ එකකින් අපි Google Sheet සම්බන්ධයෙන් ඉතාම ඉක්මනින් හමු වෙමු. එතකන් ඔබට සුබ දවසක්. බොහොම ස්තුතියි.